බෑනා විසින් තම මාමාට යකඩ පොල්ලකින් පහර දීමෙන් මාමා ජීවිතක්ෂයට බෑනා පොලිස් අත්අඩංගුවට තනමල්ලිල බලහරුව හම්බෙගමුව පාරේ ඇදකෝණිය ප්‍රදේශයේදී පුද්ගලෙක් ආරවුලක් මත යකඩ පොල්ලකින් පහර දී සිය බිරිඳගේ පියා ඝාතනය කර ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බෑනා තනමල්ලිල පොලිසිය විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තනමල්ලිල බලහරුව හම්බෙගමුව පාරේ ඇදකෝණිය ප්‍රදේශයේම පදිංචි 30 අවුරුදු පුද්ගලයෙකි. අත්අඩංගුවට පත් පුද්ගලයා හා බිරිඳ අතර කලක සිට පවුල් ආරවුල් පැවත තිබේ. සැමියා නිතර ආරවුල් ඇති කරන නිසා සිය දියණියට පහර දීම නිසා ඒ පිළිබඳව විමසීමට පියා දියණියගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම 30 අවුරුදු බෑනා සිය බිරිඳගේ පියාට යකඩ පොල්ලකින් පහර දී තිබෙනවා. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ 58 හැවිරිදි විතරණගේ ගාමිණී යන අය ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු යළි ප්‍රතිකාර ලබා දීමෙන් පසු යළි තුවාලකරු ඇඹිලිපිටිය මූලික රෝහලට මාරු කර එවා සිටියදී 2024 6/4 වන දින පැය 6:30ට මිය ගොස් තිබේ. රෝහල් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් තනමල්ලිල පොලිසිය දැනුවත් වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් තනමල්ලිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පහර දීමෙන් සිය මාමණ්ඩිය මිය යාමේ පුවත දැන ගැනීමෙන් පසු පහර දීම සිදු කළ බෑනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තනමල්ලිල පොලිසිය විමර්ශන ආරම්භ කරනු අතර සැඟව සිටි සැකකරු බෑනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඇල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තනමල්ලිල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.